channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වෙනකොට හැමෝම අපේ ලංකාවේ අය බොහොම දුකෙන් ඉන්නවා, වේදනාවෙන් ඉන්නවා, කනස්සල්ලෙන් ඉන්නවා. ඉතින් මේ හැමදෙනා වෙනුවෙනුයි අද මේ වැඩසටහන මම ඔබට අරගෙන එන්නේ. අද වෙනකොට අපි හැමෝම අහන එකම වචනය තමයි අනේ අපි ගොඩනගාගත්ත දේ හැමදේම විනාශ වුණා. අපි ජීවිත කාලය පුරාවටම අපි මේ දේවල් ගොඩ නැගුවා. අපේ ව්‍යාපාර, අපේ නිවාස, අපේ මේ රථ වාහන මේ සියල්ලම අපි සෑහෙන දුක් විඳලා තමයි මේවා අපි ගොඩ නැගුවේ. බලන්නේ හැමදේම අද අපිට අහිමි වෙලා කියලා. ඒත් කනගාටු වෙන්න එපා. ඒ ඔක්කොම ඔබට ලැබුණේ මේ ශරීරයක් ලැබුණ ජීවිතය තුල. මේ ශරීරය ඔබට නැති වෙනවා වගේම ඉතුරු හැමදේම ඔබ ශරීරයත් එක්ක ඔබ විඳ ඔබේ ශරීරයට සැප පහසුවට සතුටට ඒ හැම විඳ හැමදේම නැති වෙන දෙයක්. ඒක ඉස්සෙල්ලම මතක තියාගන්න ඕන. දැන් මට බැනලා යන්න එපා, බන කියන්න එපා. අපිට හැමදේම නැති වෙලා කියලා. ඉතින් අපි දන්නවා දෙවියන් වහන්සේ අපිට දුන්නු ජීවිතේ මේ ශාරීරික කය නෙමෙයි. ඒක සාතන් විසින් අපිට රවටලා දුන්න එක. අපිට අයිති දෙවියන් වහන්සේට අයිති එකම දේ මේ හදවත. ඔබේ හදවත විනාශ වෙන්න නොදීම තමයි ඔබ විසින් කළ යුත්තේ. ඔබ තාමත් ඔබේ හදවත ගොඩනගලා නැතිනම් තමයි ඔබ දුකටපත් වෙන්න ඕන. ඔබට තාමත් ශක්තිමත් හදවතක් තියෙනවා නම් ඔබට අද මේ මොන දේවල් නැති වුණත් මේ මොහොතේ ඉඳලා ඔබට නැවත ගොඩනගෙන්න ඒ ශක්තිමත් හදවත තුළ තියෙනවාමයි. ඒක මොකද ඒක තමයි ඔබට දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ලැබුණු දේ. ශරීරය නෙමෙයි. මේ හදවත. ඉතින් ශක්තිමත් හදවතක්. ඔබට ශක්තිමත් හදවතක් තියෙනවා නම් ඔබට නැවත ගොඩනගෙන්න පුළුවන්. ඔබ හිතන්න ජපානය, චීනය මේ හැම රටවල් යුද්ධයට මැදි වෙලා නැවත ගොඩනැගිච්ච රටවල්නේ. නැත්තට නැති වුණා. නමුත් එයාලගේ හදවතේ ශක්තිය ගොඩනගාගෙන යලා බලවත් රටවල් බවට පත් වෙලා තියෙනවා. ඇයි අපි අඬන්නේ? අපිට අපේ ආදරණීය නැහිමි වෙලා ඇති. අපේ මේ ගොඩනගපු හැමදේම නැති වෙලා ඇති. නමුත් තවත් අනාගත පරපුරක් මේ ලෝකේ ඉන්නවා, කවදාවත් මේ රටේ ඉන්නවා, මේ අයව කවදාවත් නැති වෙලා වඳ වෙලා යන්නේ නැහැ. ඉතුරු වෙන කීප දෙනා හරි නැවත ගොඩනගනවා જાතියක්. ඒක තමයි හැටි, ඒක තමයි ස්වභාව ධර්මයේ ක්‍රියාවලියේ ඇත්තම தත්ත්වය. ඉතින් අපි ඒකට මුහුණ දෙන්න ඕන, අපි ඒක පිළිගන්න ඕන. ඉතින් වෙන දේ මොනවා වුණත් අපි අද මම මෙහෙම හිටියට හෙට මට මොනවද වෙන්නේ කියලා මමවත් දන්නේ නැහැ. හැබැයි මම මගේ ශක්තිමත් හිත ගොඩනගාගෙන තියෙනවා. අනිත් හැම දෙෙම නැති වුණත් මට මගේ හිත තියෙනවා. මම යනකොට අරන් යන ඒ පවිත්‍ර හිත මංගාව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මම සතුටින් ඉන්නවා. මෙච්චර දේවල් වෙද්දිත් මම ඒවට මුහුණ දෙනව නේද? ඒවත් එක මං ගමන් කරනවා නේද කියලා. අපි දෙවියන් වහන්සේ තුල ගමන් කරනවා. ඒ කියන්නේ අපේ හදවත ශක්තිමත් වෙන හැම දේ තුලම අපි ශක්තිමත්ව ජීවත් වෙන එක. ඉතින් අපිට සුනාමි ඇවිල්ලා තියෙනවා, පාස්කු ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා, කොරෝනා ඇවිල්ලා තියෙනවා. මේ හැම දෙයක් ඔස්සේ අපි ටික දවසක් යනකොට අපි නැවත ගොඩ නැගුණානේ. අපි කවදාවත් එක තැන හිටියේ නැහනේ. මේකත් තව එක දෙයක් විතරයි. තව ඉස්සරහට තව දේවලුත් එන්න පුළුවන්. නමුත් ශක්තිමත් මිනිස්සු හැටියට, ශක්තිමත් හිතක් තියෙන જાතියක් හැටියට අපිට නැවත ගොඩ නැගෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තුව අපිට තියෙනවා. මොකද අපේ හිත ශක්තිමත්. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ජීවිතේ තියෙන දේෙන් අපි තෘප්තිමත් වෙන්න අපිට පුළුවන් හැකියාව අපිට තියෙනවා. අපි මෙතෙක් කල ගත කරපු ජීවිතය ඒ තුල අපි ලැබපු පන්නරය තුලින් තවත් අපිට ඉස්සරහට අලුත් විදිහට අපි ආලුතෙන් ගයක් ගොඩනගනකොට අපි කොහොමද ඉස්සරහට ගොඩනගන්නේ? වතුරට ඔරොත්තු දෙන්න ගොඩනගන්නේ. ඒ අපේ බුද්ධියට ආවට පස්සේ අපි තවත් දියුණු જાතියක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ප්‍රඥාව විතරයි ඕන. දෙවියන් වහන්සේ තුලින් අපේ හදවත ශක්තිමත් කරගත්තට පස්සේ අපිට අවශ්‍ය ප්‍රඥාව අලුතින් ගොඩ නැගින්න අලුත් ලෝකයට මේ ස්වභාවික විපත් වැඩි වෙන මේ වගේ කාලයකට ඔරොත්තු දෙන ගෙවල් හදා ගන්න අපිට පුළුවන් වෙනවා. අපේ බුද්ධිය හොඳින් මෙහෙවුවාම. ඉතින් අපි හැමතිස්සෙම වැඩි දියුණු වීම තමයි මේ තුල පෙන්වන්නේ.
අපි ඉදිරි කාලයේදී මේවට කොහොමද මුහුණ දෙන්නේ? කොහොමද අපි නිවාස තනාගන්නේ? කොහොමද අපි වතුර බැහැර කරගන්නේ? මේ වතුරින් අපිට ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කවුරුත් නැත්තට නැති වෙලා නැහැ. නැත්තට නැති වෙන තැනදී අපි ඊට වඩා ඉහළට ගමන් කරන්න ඕන. ඒකයි අපි විසින් කළ යුත්තේ. ඉතින් කවුරුවත් අධෛර්යයටපත් වෙන්න එපා. අපි එකමුතුව පුළුවන් විදිහට ශක්තිමත් අපේ ජීවිත නැවත ගොඩනගමු. ඉතින් හැමෝම අධෛර්ය නොවී ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් වැඩි දේවල් කතා කරන්නේ අපි හැමෝටම මේ වෙනකොට මේ දේවල් බලන්නවත් කාලයක් නැහැ. හැමෝම දුකෙන් ඉන්නේ. ඉතින් මම කැමති නැහැ කවුරුත් දුකෙන් ඉන්නවට සතුටින් ඉන්න. ඒ සතුට තුළ ඔබව ඉහළට ගෙන යනවා. දුක කියන්නේ ඔබ තවත් පහළට දානවා. බලාපොරොත්තු තියාගන්න ඔබට පුළුවන් නැවත ගොඩ නැගෙන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම දෙවි පිහිටයි බුදු සරණයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයම හැමෝටම ලැබෙන්න ඕන. නැවත හමු වෙනතුරු හදවතින්ම ආදරෙයි.